හෙලෝ ගයිස් මමද කතා කරන්න යන්නේ ලෝක ජැවලින් ඉතිහාසයේ රන්නකුරින් ලියවුණු අපේම ලංකාවේ ඉන්න දක්ෂ අයියෙක් ගැන. ඒ අයියාගේ නම මොකද්ද කියලා දන්නවද? ඒ අයියාගේ නම තමයි රුමේෂ් තරංග අයියා. ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අයියා පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඒ කියන්නේ මෙන්ස් ජැවලින් ත්‍රෝ වර්ල්ඩ් රෑන්කින්ග්ස් මුල් පෙළේ ක්‍රීඩකයන් 5 දෙනා අතරට පැමිණීමට සමත් වෙලා තියෙනවා. මෑතකදී නිමා වූ තරඟාවලි කීපයකදීම දක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ඔහු සමත් වෙලා තියෙනවා. ඒ අනුව සාමාන්‍ය දක්ෂතා ලකුණු ඇවරේජ් පර්ෆෝමන්ස් ස්කෝර් කියලා ලකුණු 1287ක් ලබා ගනිමින් ඔහු ලෝකයේ 5 වෙනි ස්ථානයේ තහවුරු කරගෙන තියෙනවා. මේකට කලින් එයා හිටියේ 7 වෙනි ස්ථානයේ. මොරොක්කෝවේ පැවති රබාට් ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ මීටර් 85.97 දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනා ගැනීමට මේ අයියට සමත් වුණා. ඔහු මේ සුවිශේෂී දක්ෂතාව ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හේතු වෙලා තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ පිරිමි ජැවලින් විසිකිරීම හෙවත් හෙල්ල විසිකිරීමේ තරඟයේදී ලෝකේ টপ 5 ප්ලේස් ගැන. ජූලියන් වෙබර් from Germany පළවෙනි ස්ථානයේ දිනාගෙන තියෙනවා. දෙවෙනි ස්ථානයේ දිනාගෙන තියෙන්නේ ඇන්ඩර්සන් පීටර්ස් from Grenada. තුන්වෙනි ස්ථානයේ කෙෂාන් වෙල්කට් from Trinidad and Tobago. හතරවෙනි ස්ථානයේ දිනාගෙන තියෙන්නේ නීරජ් චෝප්‍රා from India. ඊට පස්වෙනි ස්ථානයේ දිනාගෙන තියෙන්නේ අපේම රුමේෂ් තරංග අයියා from Sri Lanka. ඒ අයගේ ජයග්‍රහණයට අපි සුබ පතමු. අපේ හැමෝමත් සුබ පතමු. ඔයාලත් සුබ පතන්න. මං දැන් සමු ගන්නවා. Thank you. Bye.